Hi, welcome to our candle house. අද අපි බලන්න යන්නේ කැන්ඩල් ගන්න නෙමෙයි, කැන්ඩල් හදන්න ගන්න පොට් ගැන. කැන්ඩල් හදන්න ගන්න පොට් අපි හදන්න ගන්නවා ජිප්සන් වලින්, ප්ලාස්ටර් ඔෆ් පැරිස් නම් ගන්නෙ නැහැ. ජෙස්මොනයිට් වලින් අපි කැන්ඩල් පොට් හදන්න ගන්නවා. එතකොට මම අද ඔයාලට ඔය තුනෙන්ම පොට් හදන විදිය කියලා දෙන්නම්. හරි. සාමාන්‍යයෙන් ප්ලාස්ටර් ඔෆ් පැරිස් කියලා කියන්නේ ජිප්සන් කියලා කියන්නේ එකම කෙමිකල් එකකින් හදන එක. එහෙම නැත්නම් කැල්සියම් සල්ෆේට් වලට ජලයේ අනුපාතය විතරයි කැල්සියම් සල්ෆේට් වලයි මේ ජිප්සන් වලයි වෙනස් වෙන්නේ. ප්ලාස්ටර් ඔෆ් පැරිස් වල ජිප්සන් එකේ වෙනස් වෙන්නේ. කැල්සියම් සල්ෆේට් එක ජලය අණු දෙකක් එකතු වෙලා තමයි ජිප්සන් හැදෙන්නේ. කැල්සියම් සල්ෆේට් එක ජලය අණු භාගයක් එකතු වෙලා එහෙම නැත්නම් කැල්සියම් සල්ෆේට් අණු දෙකක් එක්ක ජලය අණු එකක් එකතු වෙලා තමයි ප්ලාස්ටර් ඔෆ් පැරිස් එක හදන්නේ. එතකොට අපි කැන්ඩල් හදන භාජනයක් විදිහට ගන්නකොට ගොඩක් වෙලාවට අපි ගන්නෙ නැහැ ප්ලාස්ටර් ඔෆ් පැරිස් එක. හේතුව තමයි යා ගින්නට ඔරොත්තු දෙන්නේ නැහැ. මෙන්න මේක හදලා තියෙන්නේ ජෙස්මොනයිට් වලින්. ජෙස්මොනයිට් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ජිප්සන් පොට් එකක් හැදුවට පස්සේ එයා වර්නිෂ් කරන්න ඕනේ අපි කැන්ඩල් වැක්ස් එක දාන්න ඉස්සරහා. එතකොට ජෙස්මොනයිට් පොට් වලින් අපිට කැන්ඩල් වර්නිෂ් එකක් දාන්න ඕනේ නැහැ. එයා රෙසින් එක මික්ස් වෙලා හදන්නේ. මේ ඔයාලට මම පෙන්නන එක තමයි ජිප්සන් එක කියලා කියන්නේ. ඊට පස්සේ මෙන්න මේක ජිප්සන් වලින් හදලා වර්නිෂ් කරපු පොට් එකක්. හරි. ඊළඟට අපි බලමු කොහොමද මෙන්න මේක ජෙස්මොනයිට් කියලා කියන්නේ. මෙයා තනි සුදු ලස්සන සුදු පාටක් තියෙන්නේ. කලර්ස් තුනක් පොඩ්ඩක් වෙනස් ජෙස්මොනයිට් වල, ජිප්සන් වල සහ ප්ලාස්ටර් ඔෆ් පැරිස් වල. දැන් ඔයාලට දකුණු පැත්තෙන් යනකොට ඉස්සෙල්ලාම තියෙන ජෙස්මොනයිට්, ඊළඟට තියෙන්නේ ජිප්සන්, ඊළඟට තියෙන්නේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් කියන එක. හරි. එතකොට ජෙස්මොනයිට් වලින් අපි හදන එකේ වාසිය තමයි ජෙස්මොනයිට් කියලා කියන්නේ මොකක්ද කියලා මම ඉස්සෙල්ලා හඳුන්වන්නම්කෝ. ජෙස්මොනයිට් කියලා කියන්නේ ජිප්සන් එක රෙසින් වල කෙන කෙමිකල් එක මික්ස් කරලා හදන සංයෝගයක් තමයි ජෙස්මොනයිට් කියලා කියන්නේ. හරි. එතකොට ජෙස්මොනයිට් එකේ අපි කැන්ඩල් හදන භාජනය යා වර්නිෂ් කරන්න අවශ්‍ය නැහැ. හරි. අපි එකම ජාතිය භාජන තුනකට එකම ජාතිය මෝල් තුනකින් අපි හදලා බලමු කොහොමද මේක හදන්නේ කියලා. හරි. ඉස්සෙල්ලාම මම ගන්නවා මෙතනින් ග්‍රෑම් 100ක් අරන් තියෙනවා ප්ලාස්ටර් ඔෆ් පැරිස් එක හදන්න. ප්ලාස්ටර් ඔෆ් පැරිස් එක වතුර දෙකට එක අනුපාතය දාලා තමයි අපි මික්ස් කරන්නේ. ඒ කියන්නේ වතුර කොටස් එකකට ප්ලාස්ටර් ඔෆ් පැරිස් කොටස් එකක් දාලා තමයි අපි හදන්නේ. හරි. ඉස්සෙල්ලාම ප්ලාස්ටර් ඔෆ් පැරිස් එක හදනකොට අපි ඕනෙම දැන් සිමෙන්ට් එකකින් මේක හදනවා වතුර එකට ජිප්සන් එක දාලා වතුර එකට සිමෙන්ට් එක දාලා කලවම් කරාම හොඳට කලවම් වෙනවා. අපිට යන ප්‍රමාණය ගොඩක් වෙලාවට අඩුයි. වතුර එකට අනිවාර්යෙන් අර දාන අපි සිමෙන්ට් එක දාන්න. හරි. එතකොට අපි ජිප්සන් භාජනයකට ප්ලාස්ටර් ඔෆ් පැරිස් එක මේ විදිහට දාගමු. ප්ලාස්ටර් ඔෆ් පැරිස් එකේ පොඩ්ඩක් අලු පාටට හුරු වගේ කලර් එකක් එන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපි පොඩ්ඩක් ප්ලාස්ටර් ඔෆ් පැරිස් එකෙන් දාලා දෙවෙනි ස්තරේ දාන්න ඉස්සලා පොඩ්ඩක් මෙන්න මේ විදිහට වයිට් බ්‍රෙඩ් කරගෙන ඉන්නවා. පිට රටවල වල නම් මේකට වෙනම වයිට් බ්‍රෙඩ් මැෂින් එකක් තියෙනවා. අපිට ලංකාවේ දැනට ඒක හොයාගන්න නැති නිසා අපි මේ විදිහට ආයු බුබුලු රැඳෙන එක අඩු වෙන්න පොඩ්ඩක් මේ විදිහට සමතල පෘෂ්ඨයක පොඩ්ඩක් වයිට් බ්‍රෙඩ් කරලා ගන්නවා. උඩ පහළ අහලා ගන්නවා. හරි. එතකොට ඔන්නෝක තමයි ප්ලාස්ටර් ඔෆ් පැරිස් එක. ඊළඟට අපි හදමු ජිප්සන් එක. ජිප්සන් එකෙත් එහෙමමයි දෙකට එක අනුපාතයෙන් දාන්න. ඒ කියන්නේ ජිප්සන් කොටස් දෙකකට වතුර කොටස් එකක් විදිහට දාලා හදන්නේ. එතකොට ජිප්සන් එක අපි වතුර එකට ජිප්සන් ටික දා ගන්නවා. එතකොට මම මෙතන ග්‍රෑම් 100ක් අරන් තියෙන්නේ. ග්‍රෑම් 100ට වතුර ග්‍රෑම් 50ක් තමයි අපි දිය කරගන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපි දිය කරගෙන මේකට කලර් එකක් ඇඩ් කරන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. කලර් එකක් ඇඩ් කරනවා නම් අපි වතුර එකට ඕනනම් දිය කරන්න පුළුවන්. මොකද ජිප්සන් වල එන්නේ වෝටර් සොලියුබල් පිග්මන්ට් එකක් එන්නේ. එතකොට වතුරට දිය කරගන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට වයිබ්‍රේට් කරලා දා ගන්නවා. හරි. ඔයාලට මේ ප්ලාස්ටර් පැරිස් එකේ දෙකේ කලර් එකවල වෙනසක් ඇති බලන්න. හොඳට ඔය වෙනස බලන්න පුළුවන් හොඳට බැලුවා. ඊට පස්සේ අපි ජෙස්මොනයිට් එක හදා ගන්නවා. ජෙස්මොනයිට් එකේ තියෙන විශේෂත්වය තමයි අපි 3ට 1 අනුපාතයෙන් තමයි හදන්නේ. ඒ කියන්නේ ජෙස්මොනයිට් කොටස් 3කට වතුර කොටස් එකක් දාලා තමයි හදන්නේ. එයාගේ ලස්සන කිරි පාටක් ගන්නේ. හැබැයි මෙයාලගේ කිලෝ එක සාමාන්‍ය වෙනද පොලේ යන වටිනාකම ජෙස්මොනයිට් වල කිලෝ එක රුපියල් 1500 ඉඳන් රුපියල් 2000 වගේ මිලකට තමයි යන්නේ. මේ කාස්ටින් පවුඩර් කියලා කියන්නේ ජෙස්මොනයිට් වලටම තමයි. හරි. ඔන්න ඔය විදිහට අපි මේ ටික තියලා
සාමාන්‍යයෙන් පැයක් විතර හරියට හයි වෙන්න තියන්න ඕනේ. එතකොට ඔන්න ජෙස්මොනයිට් වම දකුණේ ඉඳන් වමට යනකොට ජෙස්මොනයිට් එක, ජිප්සන් එක සහ ප්ලාස්ටර් ඔෆ් පැරිස් එක. ඊට පස්සේ අපි මේක පැය කිව්වාගේ අන්මෝල් කරගන්නවා. මේක ප්ලාස්ටර් ඔෆ් පැරිස් එක. ඔයාලට අවක පේන්නේ ජිප්සොනයිට් මේ ඔය කලර් කරන්න ගන්න කලර්ස් පේන්නේ water soluble pigment තමයි අපි සාමාන්‍යයෙන් ගන්න. හරි. ඔන්න ඕක තමයි ප්ලාස්ටර් ඔෆ් පැරිස් එක. ප්ලාස්ටර් ඔෆ් පැරිස් එක කොයිම වෙලාවකවත් ගන්න එපා කැන්ඩල් හදන්න. මොකද එයා ගින්නට රොතු දෙන්නේ නැති නිසා. හරි ඊළඟට මම ගන්න ජිප්සන් එක. ජිප්සන් එක දැන් මේ විදිහටම අරගෙන අපිට පොට් එකට වැක්ස් එක දාන්න බෑ. ජෙස්මොනයිට් එකේ වගේ අපි අනිවාර්යෙන් මෙයාගේ වර්නිෂ් කරලා හොඳට අවුවේ වේලෙන්න තියලා ඊට පස්සේ ආයසරයක් වතුරට දාලා ඊට පස්සේ ආයි අවුවේ වේලෙන්න තියලා ඊට පස්සේ තමයි වර්නිෂ් එක ගාලා ගන්නෙ. හරි වර්නිෂ් එක දාන විදිහ මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් ඉස්සරහට. ඊට පස්සේ මෙන්න මේක තමයි ජෙස්මොනයිට් වලින් හදපු එක. එතකොට ඔයාලට කඩතර තියෙනවා නම් මේ වැලි කඩදාසියකින් හොඳට මේව කරලා ෆිනිෂින් එක ගන්න පුළුවන්. හරි එතකොට මේක තමයි ජිප්සන් එක. ඔයාලට පේනවා ඇති ඔය කලර්ස් වලත් පොඩි වෙනසක් තියෙනවා. ජෙස්මොනයිට් එකේ මාර ලස්සන කලර් එකක් තියෙනවා. මම හරි ආසයි ජෙස්මොනයිට් වලින් හදන ක්‍රාෆ්ට් අයිටම් වලට. මොකද එයා මාර එලිගන් ලුක් එකක් තියෙන නිසා. මේක ප්ලාස්ටර් ඔෆ් පැරිස් එක. ප්ලාස්ටර් ඔෆ් පැරිස් වල පොඩ්ඩක් අර වායු බුළු දාන ගතියත් වැඩි. ඒ කියන්නේ සිදුරු වෙන ගතියත් වැඩි. එතකොට ඔන්න ඔය විදිහට තමයි පොට් තුන තියෙන්නේ. එතකොට අපිට මෙතනින් කැන්ඩල් වලට ගන්න පුළුවන් දෙක තමයි ජෙස්මොනයිට් එකයි ඊළඟට ජිප්සන් එක. ජිප්සන් එක ගන්නකොට අර විදිහට වර්නිෂ් කරලා තමයි අපි අනිවාර්යෙන් ගන්න ඕනේ. ඔයාලට දැන් පැහැදිලි වෙති ජිප්සන් වලින් සහ ජෙස්මොනයිට් වලින් අපි කොහොමද හදන්නේ කියලා. මම මිල ගණනුත් මේ ගාම කියාගෙන යන්නම්. සාමාන්‍ය වෙළඳ පොලේ කිලෝ 25ක් ගන්නවා නම් මිල වෙනස් වෙනවා තොග විදිහට ගන්නකොට. ඕක තමයි අපි ඇක්‍රිලික් වර්නිෂ් එකෙන් තමයි වර්නිෂ් කරගන්නේ. ප්ලාස්ටර් පැරිස් කිලෝ එකක් සාමාන්‍යයෙන් 350ක් 400ක් අතර මිල යන එක වෙළඳ පොල අනුව තීරණය වෙනස් වෙනවා. ඊළඟට ජෙස්මොනයිට් වල තියෙන අනිත් විශේෂත්වය තමයි මෙයා බිම වැටුණාට කොයිම වෙලාවකත් කැඩෙන්නේ නැහැ. ජිප්සන් එකක් ප්ලාස්ටර් ඔෆ් පැරිස් එකක් ඔයාලට අත්දැකීම ඇති. බිම වැටුණ ගමන් ටක් ගාලා කැඩලා නැහැ. හැබැයි ජෙස්මොනයිට් එක කොයිම වෙලාවකවත් බිම වැටුණාට කැඩෙන්නේ නැහැ. ඒකත් අපිට ජෙස්මොනයිට් වලින් හදා ගන්න තියෙන පොට් වලින් එන වාසියක්. අනිත් එක තමයි මෙයාගේ අර වතුර ලීක් එකක් පේන්නේ නැහැ. අනිත් එක තමයි කොච්චර මිල දීලා ගත්තත් අපිට ඕනේ කාලයක් ආයි රීෆිල් කර කර ජෙස්මොනයිට් පොට් එක පාවිච්චි කරන්න පුළුවන්. ජිප්සන් එකත් අපි වර්නිෂ් කරාම කිසිම ගැටලුවක් නෑ. අපිට ලස්සනට මේ එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මොනවා හරි ඉගෙන ගත්තා නම් මගේ මෙනෝර් කැනල් කියන channel එකේ මේ වීඩියෝ එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉස්සරහට ඔයාලට කොහොමද කැන්ඩල් වර්නිෂ් කරන්නේ කියලා වීඩියෝ කැන්ඩල් වාදනයක් ජිප්සන් වාදනයක් වර්නිෂ් කරන්න කියලා වීඩියෝ එකක් මම ගේන්න. මොනවා හරි වලට තව විශේෂයෙන් දැනගන්න ඕන නම් කැන්ඩල් ගැන WhatsApp එකට හෝ YouTube එකට හෝ කමෙන්ට් එකක් TikTok එකට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. Good luck. අප follow කරන්න, subscribe කරන්න, like එකක් දාන්න. Goodbye.